Hi guys, welcome back to my YouTube channel. අද අපි කතා කරන්නේ කොහොමද dietitian කෙනෙක්ගේ උදව්වක් නැතුව, doctor කෙනෙක් හම්බෙන්නේ නැතුව liposuction, fat freezing, fat burning අඩුම තරමේ exercise වත් කරන්නේ නැතුව මම කොහොමද කිලෝ 16ක් අඩු කරගත්තේ කියලා in 4 months. So that's what we are going to be talking about today. පටන් ගද්දිම කියන්න ඕන දෙයක් තමයි මම professional කෙනෙක්වත් මම doctor කෙනෙක්වත් coaching කරන කෙනෙක්වත් එහෙම කිසිම කෙනෙක් නෙමෙයි. I'm just a girl who managed to figure out a way to reduce her weight without having any body complications, without spending a lot of money. And I thought, let me share what I did with you guys. මම කරපු දේවල් මට successful වුණා. ඒ නිසා මම මගේ experience එක share කරගන්න එක විතරයි මෙතන කරන්නේ. I think let's start with knowing my story. මම මෙතන photos ටිකක් දාන්නම්. මම මගේ අවුරුදු 25 වෙනකොට මම හිතන්නේ මගේ බර 58ක් හරි 60ක් මට මෙහෙ job එක හම්බුණා. job එක හම්බෙලා මම මෙහෙට ආවේ ඔක්තෝබර් වල. කොහොම හරි මාර්තු වෙනකොට මම හිතන්නේ මම 65යි 66යි මගේ weight එක. හැබැයි මැයි හරි ජූනි වෙනකොට මම කෙලින්ම 70 ගණන්. කොහොම හරි මම අවුරුදු 2ක් මේ විදිහට ජීවත් වුණා. ඒ කියන්නේ ඒකට ඇක්ෂන් එකක් ගන්න නැතුව මම මොකද්ද ඒක අඩු කරන්නවත් try කරන්නවත් නැතුව I lived with that weight for 2 years. Like I was okay with it. I made up my mind around it and I was like it's okay. I'm a little bit fat but it's okay. I'm enjoying life. I'm enjoying life. I am doing the things I love. I'm eating the things I love. I'm going out with my boyfriend. මගේ හිත හදාගත්තා. මට මතකයි මම ඒ කාලේ හැමදාම මම ගන්නේ එක්ක small නැත්නම් maximum medium. මගේ sizes ගන්නේ මම ඇඳුම් ගන්නේ small නැත්නම් medium. එතකොට කාලෙත් එක මට ගන්න උනා large XL. ඉතින් කඩේ ගිහිල්ලා ඒක ගද්දිත් මට දුකක් ආවා. ඒවල මම නෑ ඉතින් කොහොමද දැන් කාලේ බැගීනේ අඳින්නේ කමක් නෑ. ඔය අවුරුදු දෙක ඇතුළතම මට ආවා එක පොයින්ට් එකක් where I thought okay මේක හරියන්නේ නෑ. මෙහෙම මට ජීවත් වෙලා පුරුදුත් නැහැ. මම මගේ මම හිතන්නේ මුළු ජීවිතේම මම මෙච්චර මහතට ඉඳලා නැහැ. එහෙනම් මම හිතාගත්තා no okay I will try to change කියලා. මේ කරන රසාවත් එක්ක මේ මෙරි පෑ 9ක් හිටගෙන ඉඳලා ඒ ඔක්කොම කරලා ඇවිල්ලා මම කොහොම හරි වැඩ ඉවර වෙලා හැමදාම ජිම් ගියා. මට හොඳට මතකයි without fail every single day මට බඩේ අමාරුව හැදෙන දවස් වලට විතරයි මම ගෙදරට වෙලා හිටියේ. අනිත් හැම දවසෙම I went to gym. I did like 1 hour 2 hours of workouts. කකුල් රිදෙනවා දරා ගන්න බෑ. මගේ බර අඩු උනේ නිකන් මට තේරෙන්නේ නැහැ කියන්න නිකන් මාසෙට 1 කිලෝ එකක් වගේ තමයි මගේ බර අඩු උනේ. උච්චර කරලා ආයෙ මාව ඩිමෝටිවේට් වුණා. ආයෙත් මාව ඉතින් හොඳටම මාව ඩිමෝටිවේට් වෙනවා. මම ඊට පස්සේ ආයෙ හිතා ගන්නවා නෑ මෙහෙම ඉන්නත් බෑ. උනට මොන හරි කරන්නත් ඕනේ. උනට දැන් මොකද කරන්නේ? එහෙමයි කියලා. ඊට පස්සේ කොහොම හරි මම ලංකාවට ආවා. ලංකාවට ආවයින් පස්සේ ආයෙත් ඒත් same process එක මගේ ගියා. මම ඕල් වශයෙන් මම දැන් මට ඕනේ මට කරගන්න බෑ. එහෙමයි කියලා එහෙට මෙහෙට වෙවි ඉඳලා in life especially මම හැම ගොඩක් videos මම බලලා තියෙනවා කට්ටියගේ. හැමෝටම මේ සමහරක් දේවල් එකපාරට change වෙන්න there are triggering points. ඒ triggering point එකකට එන්න ඕනේ. so මටත් ආව මගේ ජීවිතේ එන්නේ විදිහේ triggering point එකක්. ඒ triggering point එක මම ඒක ඔක්කොම explain කරන්න. මට ඒ triggering point එක මගේ life එකේ ආවහම එදා දවසේ මම හිතාගත්තා no I am not going to look like this ever again. I am going to change myself. මම මාර විදිහට පුදුම motivation එකක් මගේ ඔළුවට ආවේ. මට මතකයි මම හිතාගත්තා not a single person, not a single one of you can even look at me and regardless saying it, none of you can even think that I am fat. No, that is not going to happen. කියලා මම එහෙම හිතාගත්තා. මට පුදුමාකාර විදිහේ motivation එකක් ආවා. මම කියන්නම් මොකද වුනේ කියලා. It's not that bad. It really is not that bad. But sometimes small things like that can trigger you a lot. And I'm a person who got triggered by it, very triggered by it. And I decided no effing way I am not living like this කියලා මම එදා හිතාගත්ත ගමන තමයි අද මම මේ විදිහට දැන් මම මෙහෙම ඉන්නේ. කොහොම හරි ඒක වුණාන් පස්සේ
මම මොනවද දැන් මම කරන්න ඕනේ කියලා මම ගෙදර ගිහිල්ලා මම එක එක විදි මොකද මම මේ එක්සර්සයිස් කරනවා කියන එක මම try කරා. මම හරියට ඉඳගෙන එක්සර්සයිස් මොකද්ද කරන්න ඕනේ කියලා එක එක විදි හොයන්න ගත්තා. එතකොට මම ඉතින් of course diet කරන එක එක්සර්සයිස් කරන එක ඒව ඔක්කොමත් එක්ක මම දැක්කා artificial methods තියෙනවා. artificial methods කියන්නේ නිකන් එක ඒ artificial methods ගත්තාම you can divide it into two parts. One is it's called invasive methods and the other one it's non-invasive methods. Invasive methods කියන්නේ ඒ කියන්නේ නිකන් surgery කරලා fat අයින් කරන ඒවා. කියන්නේ liposuction ඒ වගේ. Non-invasive methods උත් තියෙනවා. Non-invasive methods කියන්නේ fat freezing, fat burning ඒ වගේ ඒවා එක එක තැන් වලින් කරනවා. ලංකාවේ ඕන තරම් තැන් තියෙනවා. BLCC කියලා තැනක් තියෙනවා. MOSH එකෙන් කරනවා. And believe me මම liposuction වලට පවා ඒක වුණත් මම කරනවා කියන ලෙවල් එකට මම ආවා. සතියක් ඇතුළත මම දැන් ඔක්කොම මගේ විදියක් තියෙනවා. මම ඔක්කොම ලියන්න ඕනේ. මම පොතක් අරගෙන මම ඔක්කොම ලිව්වා. ස්ටෙප්ස් ටික මොකද්ද මට කරන්න තියෙන්නේ? මොකක්ද තියෙන ඔප්ෂන්ස් ඔක්කොම කියලා ලිව්වහම කොහොම හරි මගේ ඔප්ෂන්ස් වලින් ගත්තාම මට මතකයි liposuction fat freezing fat burning ඒ වගේ ඒවා ඔක්කොම උඩින්ම දාලා ඊට පස්සේ තිබ්බ එක්සර්සයිස් අන්තිමට තමයි තිබ්බේ ඩයට්. මේ මාසෙකට මම කෝල් කරලා මම ඇහුවා මේ liposuction එක කරන්න හරි මම ඇහුවා. එතකොට මට මතකයි මොකක් හරි මට දැන් හරියටම මතක නෑ ගාන බට් මොකක් හරි ලොකු ගානක් මට කිව්වා මම දැන් ලක්ෂ 2ක් හරි ඊටත් වඩා මේ වැඩිද මන්ද ලක්ෂ 4ක් දකෝද මතකයි මම ෆෝන් එක තියලා I thought myself හරි මේක අපි last option එක විදියට තියාගමු මොකද මේක හරි ලොකු වියදමක්. පස්සේ මට මතකයි මම මගේ යාළුවත් එක්ක මම ගියා ඔය fat freezing fat burning තැන් බලන්නත්. හරිද? ඔල්ලෝ මට කොහොමද කීයක් වෙනවද මේ මෙහෙම කරනවා අපි මේ ටික කරනවා එහෙම කරාම මේ සති කාලයක් ඇතුළත මෙහෙම අඩු වෙනවා ඒ ඔක්කොම I went through all that. ඊට පස්සේ මගේ යාළුවා මට එදා මට හොඳට මතකයි මට කිව්වා ඔයයි මේ මෙහෙම දේවල් කරන්න හිතන්නේ just start dieting will you it's all about food just control your food that's all. හරියට මේ food control කරා නම් ඉබේම අඩු වෙනවා කියලා. Then my friend was also going through some stuff and මට මතකයි මං එයා දිහා බලන් ඉන්නකොට මට තේරුණා මෙයා නොකයි එයා කන්නේ නැහැ. එයාට එයාගේ ලයිෆ් එකේ එක එක දේවල් තිබ්බහම එයාට එක එක ප්‍රෙෂර්ස් go through කරාම එයා කන්නේ නැතුව ඉන්න එක තමයි එයා කරන්නේ. මෙයා දිහා බලන් ඉද්දි අඩු වෙනවා. බර අඩු වෙනවා. මෙහෙම බලන් ඉද්දි මූණවල් මෙහෙම ඇතුළට ගිහින් and then I was like okay maybe what she is saying is true. ඉතින් දැන් මොකද එයාම කිව්වා කොච්චර ප්‍රශ්න මොනවා වුණත් the good outcome that came from this is that I lost weight. බලන්න මම මෙහෙම එයාගේ නම් එහෙම එන බරක් නැහැ. She was I think 58 or something. She became 54, 59 ඉඳන් 54 ගියාද මොකද්ද ඔන්නෝම එකක්. She is not someone who was fat to even lose weight but she lost weight. And මම ඒක දිහා බලලා ඊට පස්සේ මං හිතුවා okay you know what මේක ඇත්තක් තියෙනවා. ඉතින් මේ බලන් ඉද්දි හොඳටම කෙට්ටු වෙනවා. බලන් ඉද්දි මේ weight එක අඩු වෙනවා. ඉතින් ඇත්තක් තියෙනවනේ. එහෙනම් මම ඉතින් මේක try කරලා බලන්නම් කියලා. ඊට පස්සේ මට මතකයි මං ඇහුවා මොකද්ද හරියටම ඉතින් මොනවද කරන්න කියන්නේ. මම කිව්වා මම කන්නේ නැහැ. මට කන්න බෑ. මට මේ එයාගේ ඉතින් හිතේ අවුලට එයාට කන්න බෑ. එයාට මූඩ් එකක් නැහැ. එයා දවසට නිකන් වේල් භාගයක් වගේ තමයි කන්නේ. So that is what in the end that's what I ended up doing as well. So අපි දැන් කතා කරමු අපේ steps ටික. Step number 1 you have to figure out your why and how. දැන් මේක කිව්වහම don't just write my why is because I ate. How because I ate food. No, that's not what I mean by it. You have to figure out හැම කෙනෙක්ගෙම එහෙම බර වැඩි වෙන්න there should be a reason why. ගොඩක් වෙලාවට if you were someone who was thin and then you gained weight then there should be a reason why. Either you went through a breakup and හිතේ අමාරුවට කෑවා. එක්ක you changed the whole environment or රට ගියා මොකක් හරි එහෙම දෙයක් හරි වුණා. So then you started eating a lot. So you need to figure out the why. දැන් මට මගේ ඇත්ත තිබ්බේ ඇත්තම කතාව කිව්වොත් මම ලංකාවේ ඉනකොට මට හරි නීති වැඩි. අපේ ගෙදර අරක කන්න දෙන්නේ නැහැ මේක කන්න දෙන්නේ නැහැ මේ කෝක් ස්ප්‍රයිට් බොන්න දෙන්නේ නැහැ. කන ගමන් හරි එක එක නීති. ඉතින් එහෙම තමයිනේ හැමෝම අම්මලා ඔක්කොමලා එහෙම තමයි. එතකොට මට කටාවලට ආවහම that freedom I didn't know what to do with it. ඒ කියන්නේ මම තනිකරම පිස්සු කරේ. with eating nothing else. Okay. මට ඕන විදිහට මම ජීවත් වුණා. මම මාර විදිහට මම කාලා මට ඕන දේ මම ඕඩර් කරනවා. කිසිම මට රෙස්ටුරන්ට් එකක් තිබ්බේ නැහැ. ඒ හින්දා තමයි මම ඇත්තටම ඒක උනේ. එක ඕවර් ඊට් කරන්න අපිට ඕවර් ඊට් කරන ලෙවල් එකකට එන්න there are different reasons. There are habits that we should change.
එන්නේ හැබිට්ස් ටික you have to figure it out. ඒ කියන්නේ දැන් මට දෙයක් තිබ්බා මම රෑ 12 විතර පන්නලා මම ඇහැරන් හිටියොත් මට බඩගිනි. මම නිකන් එනවා නිකන් මොකක් හරි කන්න ඕනේ. එහෙමයි කියලා මට එනවා රෑ 12 එක වෙනකොට ඒ වෙලාව හැරන් හිටියොත් මට අනිවාර්යෙන් මොනවා හරි කන්න ඕනේ. රෑට කාලා හිටියත් මොනවා කරත් මම නිකන් මොනවා හරි දෙයක් කරේ මට කන්න ඕනේ. ඒ වගේ තමයි. ඉතින් මොකක් හරි ඕගොල්ලන්ගේ හැබිට්ස් තියෙනවා නම් that you feel like මේ දේ හින්දා මම කන්න පෙළමෙනවා අනවශ්‍ය විදිහට කන්න පෙළමෙනවා කියලා then you should try to change those habits. For that first write all those stuff down. The how and the why. Number 2 is every one of us should go through a triggering point. මම ඔක කලිනුත් කිව්වා. ඔය triggering point කියන එක it comes to all of us. ඒක එන්න සමහරක්ලාට හෙන කාලයක් ගිහිල්ලා තමයි ඒ දේ එන්නේ. මම කිව්වා ඒ වෙනකන් අපි අපේ මනසින් අපි ඒක justify කරගන්නවා. අපේ මේ මහත it's okay. It's there was a time when I was thin. Now it's fine that I'm not. It's all right. දැන් කාලේ අඳින්නෙත් බැගි විදිහට ඒ හින්දා කමක් නැහැ. ඒ වගේ එක එක reasons අපි හිතා ගන්නවා. අපි එහෙම කියලා අපි අපේ හිත හදා ගන්නවා. That it's fine to be like this. ඊට පස්සේ we go through a phase where we kind of realize okay maybe I should reduce. ඊට පස්සේ අපි try කරනවා. චුට්ටක් try කරලා හරියන්නේ නැතිකොට again give up. Okay I'm gonna give up. කියලා ඊට පස්සේ ආයෙ give up කරනවා. ආයෙ චුට්ටක් try කරනවා. ආයෙ හරියන්නේ නැහැ. ඒක හරියෙත් නැහැ. ඒ වුණාට හැම කෙනෙක්ටම triggering point එකක් එනවා. මම ඔයා කියන්නේ අද වෙනකම් මම බලලා ඇති වීඩියෝස් 50කට වඩා YouTube වල ෆොරින් කට්ටියගේ ලංකාවේ කට්ටියගේ හැමෝගෙම වීඩියෝස් බලලා තියෙනවා weight loss ගැන. ඒ කාලේ මම weight එක අඩු දැන් බලන්නේ. බට් ඒ කාලේ මම ওই weight එක අඩු කරන එක ගැන හොයන කාලේ මම බලලා ඇති වීඩියෝස් 50කට 60කට වඩා පුදුම වීඩියෝස් ගොඩක් මම බලලා තියෙනවා. ඒ හැම වීඩියෝ එකකින්ම මට තේරුනේ every single one of them had some kind of triggering point. දැන් example එකකට එක ගර්ල් කෙනෙක් මට මතකයි කියනවා. එයා කඩේකට ගිහිල්ලා එයා ඇඳුමක් දැක්කහම එයාගේ මේ ඩ්‍රෙස් එකක් මොකද්ද දැකලා එයා ඒක ෆිට ඔන් කරද්දී ඇඟ ඔක්කොම හරියට ෆිට ඔන් වෙනවා බට් අත ගාවින් තද වැඩි කියලා. එතකොට එයාට ඒක එදා දවසේ කොහොම හරි දැන් ඊට කලින් ඇඳුමක් අරගෙන නැද්ද? ඇඳලා නැද්ද? නෑනේ of course it has happened many times. But sometimes there comes a point where you actually get triggered by it. ඒ triggering point එක ආවහම මාර motivation එකක් ඇඟට එනවා. ඊපස්සේ මට මතකයි ඒ girl කියනවා එයා ඒ dress එක අරගෙන ගෙදර ගිහිල්ලා එයා හිතාගත්තලු මම මේ dress එකට fit වෙන්න පුළුවන් විදිහට මගේ අත මේ sleeve එකෙන් දාගන්න පුළුවන් විදිහට මම මගේ ඇඟ කෙට්ටු කරගන්නවා කියලා. ඒ වගේ තමයි. So every single one of us should go through a triggering point. ඒ triggering point එකට ආවහම ඔළුවට එනවා no effing way I'm not going to look like this anymore කියන ඒ level එකට එන්න ඕනේ. Because for a long period of time we accept it. That's how our minds work. කොහොම හරි මටත් ආවා මේ triggering point එකක්. ඒක මහා එහෙම ලොකු දෙයක් නෙමෙයි dress එක වගේ තමයි හරිම චූටි දෙයක්. අපි එක දවසක් ඔය party එකක එකම දවසේ කොහොම හරි දෙන්න එහෙම හිතන්නේ නැතුව හිතුවේ නැහැ ඒගොල්ලෝ හිතලා මතලා මට මේ hurt කරන්නවත් එහෙම දෙයක් කියපු දෙයක් නෙමෙයි. උනාට අපි මොකක් හරි conversation එකකදී ඒ දෙන්න මට කිව්වා මේ ඔයා ඉතින් කෙට්ටු වුණා නම් ඉතින් අද මේ ඊට වඩා ලස්සනයි. ඉතින් මේ ගවුම වුණත් ඔයාට ඊට වඩා ලස්සනයි. ඔයා කෙට්ටු වුණා නම් කියලා දෙන්නම ඒ දෙන්න දන්නේ නැහැ. ඒ දෙන්න එකම දවසේ ඒක කිව්වයි කියලා. Individual instances වල on the same day two people said that to me. එදා ඒක අහලා මට නේද මම කොහොම හරි ගෙදර යන ගමන් මට මතකයි මම හිතාගත්තා no this is unacceptable. ඒකනේ මම ඒගොල්ලන්ට blame කරනව නෙමෙයි. ඒගොල්ලන්ට මම blame කරන්නේ නෑ. I'm actually very thankful for them. මොකද ඒගොල්ලෝ එදා දවසේ triggering point එක ගෙනපු හින්දා තමයි අද මම මේ විදිහට ඉන්නේ. So I'm very thankful for them. I'm not blaming them in any way. They are not the ones who overate. I'm the one who overate. I can't blame them with anything. But they actually did trigger that for me. මම එදා දවසේ මං හිතාගත්තා no effing way. How dare anyone even think of me like this? මං ඇත්තට මේ හිතාගත්තා. None of you, not a single person in this life is even going to look at me and forget saying it to my face. None of you is even going to think. No, none of you is even going to think to yourself, oh my God, she is fat. No, none of it. No. You can't even think it. I will not allow it. මං එහෙම හිතාගත්තා. ඒ ආපු motivation එක තමයි guys I can be a really motivated person. If I set my heart to something I will achieve it. I'm a person like that. So මං කිසි කෙනෙක්ට blame කරන්නේ නැහැ හරිද? I'm really not. ඉතින් ඕගලන්ට කරන්න දෙයක් නැහැ. But that's how I motivated myself. ඉතින් මම ගැන එහෙම තමයි මං හිතාගෙන හිටියේ. Step 3. Let's talk about exercise.
Okay, let me be really honest. I didn't do any exercise. I think I did zero neme. I can tell you I did minus exercise. nothing. මම අඩුම තරමේ walk එකක්වත් ගියේ නැහැ. ඔය මාස 4 මම weight අඩු කරගත්ත මාස 4 මම walk එකකටවත් මම ගියේ නැහැ. එහෙමවත් මම gym යනවා තියා මට walk එකක් යන්නවත් මට වෙලාවක් තිබෙන්නේ නැහැ. මට ඇඟේ පණ නැහැ. And if I'm being really honest, I'm not someone who's that motivated to do exercise. But if you are a person who really is, maybe you can try doing this method and you can exercise and maybe you will achieve your goal weight faster. මම කවදාවත් මගේ ලයිෆ් එකේ එක්සර්සයිස් කරපු කෙනෙක් නෙමෙයි, ජිම් ගිය කෙනෙක් නෙමෙයි. මම ওই weight අඩු කරන්න ඒ කාලේ විතරයි මම ජිම් යන්නත් පටන් ගත්තේ. ඇත්තම කතාව මම ටිකක් physically unfit person කෙනෙක්. ඒ වුණාට ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. මට බෑ. ඒ කියන්නේ මට ස්පෙෂලි මේ රස්සාවත් එක්ක මට බෑ. පැය 9ක් හිටගෙන හරියම මහන්සි mentally physically ඔක්කොම drained මං ගෙදර එනකොට මට තව මේ workout කරන්න යන්න බෑ. ඒ කියන්නේ I will be depressed. මට නිකන් මේ ජීවිත එකත් එපා වෙනවා එහෙම වුණා නම්. ඒ හින්දා මම කරන්නේ මට පුළුවන් දේවල් විතරයි. මට එක්සර්සයිස් කරන්න බෑ. මට වෙලාවක් නැහැ. මට එහෙම දෙයක් කරන්න තාම අවශ්‍යතාවයක් ඇවිල්ලා නැහැ. ඒ නිසා මම එක්සර්සයිස් කරන්නේ නැහැ. මට ඒක කරලා හුරුවක් නැහැ. ඒ නිසා මට weight අඩු කරන ගන්න කාලෙත් මට එහෙම ඒකේ එක් කරන්න අවශ්‍යතාවයක් මම දැක්කෙත් නැහැ. හැබැයි ඕගොල්ලන්ට ඒක කරන්න ඕන නම් maybe you can try adding that as well while you are doing the rest of this process. You can add exercising as well, and I'm sure that you would lose weight faster. Like මාට මාස 4ක් ගියා නම් maybe you might lose weight even faster than that. මම in the end මගේ weight අඩු කරගත්තේ තනිකරම by food control. Step 4, let's prep for this now. Number 1, buy yourself a scale. ගෙදර ස්කේල් එකක් නැත්තම් buy yourself a scale. ඒකත් ඔය කටු දුවන ස්කේල් ගන්න යන්න එපා. කටු දුවන. But yes, මම ඇත්ත කියන්නේ ඔය මේ එහෙම ස්කේල් එකක් ගන්න යන්න එපා. You have to buy a digital scale. Without owning a scale, don't even think of starting this journey, because let's be really honest, it makes no sense. Again, you can't think I want to learn how to play the guitar, and you can't do that without owning a guitar, right? You can't say I want to learn how to play a guitar without owning a guitar or buying a guitar. So if you want to start a weight loss journey, you have to buy or own a scale. So definitely buy a scale. ඒකත් මම කියන්නේ only go for a digital scale. ඒකේ හේතුව ඒ digital scale එකෙන් කිලෝ නිකන් මන්දන්නේ නිකන් ග්‍රෑම් 200ක් අඩු වුණත් මාර මොටිවේෂන් එකක් හිතට එනවා. ඔය කටු දුවන ස්කේල් වලින් අපිට හරියට හොයන්න බෑ. ඒ කියන්නේ මේක මේ 60ද 61ද 61යි මැද්දේ කට්ට හිටලා තියෙනවා. එහෙම හරියන්නේ නැහැ. You have to have a digital scale, and ඒකේ නැග්ගහම අපිට පේනවා හරියටම weight එක මොකද්ද කියලා. එතකොට ග්‍රෑම් 200 අඩු වුණත් මාර මොටිවේෂන් එකක් හිතට එනවා. ඒ හින්දා it's very important, trust me, you have to own a digital scale, not the other scale. I can't remember the name for it. Then you also sit and watch a lot of videos. Watch what other people have done. So මගේ දැන් මේ වීඩියෝ එක වගේම තමයි තව ගොඩක් කට්ටියගේ YouTube creators ලා ගොඩක් කට්ටිය videos දාලා තියෙනවා. foreign අය දාලා තියෙනවා, ලංකාවේ ගොඩක් අය දාලා තියෙනවා. ඉඳගෙන ඒ ඔක්කොම බලලා හරියට අයිඩියා එකක් ගන්න කට්ටිය මොනවාද හැමෝම කරලා තියෙන්නේ. එතකොට ඒ වලින් ඔයාලටත් අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒක අය එක tips and tricks දෙනවා. Maybe one of those tricks will help you. So definitely do your research. Thirdly, මම මෙතන app එකක් දාන්නම්. මේ app එක download කරගන්න. Definitely you have to do this, guys. This app is the one and only thing that saved me. This is the one and only thing that motivated me. It's called Lose It. හරිද? ඒ app එකේ download කරලා ඒකේ අපිට අවශ්‍ය time frame එක අනුව we can choose how soon we want to lose weight. අපේ දැන් weight එක, එතකොට අපේ target weight එක ඒ ඔක්කොම අපිට දාන්න පුළුවන්. අනිත් එක තමයි ඒකේ special දේ ඒ app එකේ අපි කන හැම food එකකම calories count කරන්න පුළුවන්. අනිත් ඒ app එකේ ගොඩාක් options තියෙනවා. brands ඔක්කොම වල calories already upload කරලා ඉවරයි. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ ඒ ඔයාගේ කන කෑම එක type කළා හරියටම මේ මොකක් හරි brand එකක මොකක් හරි දෙයක් කනවනම් ඒක type කරාම ඒකට හරියටම අදාළ calories ගන්න you can add it. And හරියටම you have to get into practice of counting your calories. කන හැම දෙම you have to research about the calories and you have to count your calories.
get into the practice of කෑමක් ගද්දී කෑම එකේ බ්‍රෑන්ඩ් එකයි එහෙම ඔක්කොමත් බලනවා වගේම පිටිපස්ස හරවලා මේකේ කැලරීස් කීයක්ද ඒක අනිවාර්යයෙන්ම ඒ දෙයට හුරු වෙන්නම ඕනේ ඔයා. ඒක නොකර මේ ගමන යන්නවත් බෑ. Step number 5, let's talk about the food that I ate. හරි මේ කාලේදී you have to eat healthy food only. Healthy food only කිව්වහමත් ඒකෙත් විදි තියෙනවා. ඒ කියන්නේ healthy food කනවා කියලා හොගාලා මෙහෙම තඩි බේසමක් බෙදාගෙන කන්න බෑ. වේල් තුනම කන්නත් බෑ. If you want to achieve your goal fast and if you want to achieve if you want to lose weight fast within 4 months මගේ මම මේ achieve කරගත්ත දේ 16 kgs in 4 months ඒක achieve කරන්න නම් හැමදාම හැම වේල් තුනම කාලා ඒක කරන්න බෑ. impossible. කොච්චර අඩුවෙන් කෑවත් බෑ. you have to skip out meals. හරිද? ඒ දේ කරන්නම ඕනේ. and ඒක එකපාරට මම OMAD diet එක කරනවා. එහෙම නැත්නම් එකපාරට මම 16 hour fast එකක් කරනවා. එහෙම කරලා මදි. එහෙම 16 hour fast එකක් කරලා ඊළඟ දවසේ ඕවා බඩ පැලෙන්න කෑවනම් ඒ කරපු fast එකෙත් පළක් නැහැ. එහෙම නෙමෙයි. මාස 4ක් හරි මාස 3ක් හරි වගේ කාලයක් ගන්නවා නම් ඒ කාලේ හැමදාකම you have to skip out on at least one meal per day. example එකක් කිව්වොත් මම කෑවේ ගොඩක්ම lunch විතරයි. lunch උයි dinner නිකන් ලාවට චුට්ටක් හැන්දෑවේ 7ට විතර පොඩි දෙයක් කනවා. so මම ඒ කාලේ අපි වැඩට යන්න ඕනේ අපි hybrid ක්‍රමයට වැඩට ගියේ. එතකොට මම දවස් 3ක් වැඩට යනවා දවස් 4ක් ගෙදර. ඒ වැඩට යන දවස් 3 මට මතකයි මගේ යාළුවා ගෙදරින් අම්මා හදලා දෙනවා බත් එක. ඉතින් ඒ බත් එක ඇත්තටම එහෙම හෙල්දි විදිහට හදලා දෙන බත් එකක් නෙමෙයි. සමහර කලර් ෆ්‍රයිඩ් රයිස් හදලා දෙනවා. එහෙම හෙල්දි ඔප්ෂන්ස් කියලා හදලා දීපු ඒවා නෙමෙයි. ඉතින් ඕකේ පොඩ්ඩක් කන්න. මොකද පොඩ්ඩක් කන්න කියන්නේ පොඩ්ඩක් කැමති දේවල් එහෙම කන්න නැත්තම් මේ ජර්නි එක හරිම ડિප්‍රෙසිං වෙනවා. ડિප්‍රෙසිං වුණාම ගයිස් ඉක්මනට මොටිවේෂන් එක නැති වෙනවා. එහෙනම් එහෙම නොවෙන්න kind of treat yourself with maybe 1 or 2 things that you like to eat, but then ඒක ඒ දේ කාලා ඊට පස්සේ හිතාගන්න හරි මම දවල් ඉතින් මං චුට්ටක් පෝ කෑල්ලක් කෑවනේ. ඒක කෑවනම් මම රෑ වෙලා මම මුකුත් නොකා ඉනවා. හැන්දෑ 4 විතර අපි ඔය එක එක ඒවා කඩචෝරු කනවා. ඔය මොන හරි කඩචෝරු තමයි ඇත්තම කතාව. ඔය මොන හරි දෙයක් කනවා අපි ඒ කාලේ සමහර වෙලාවට බුල්ඩක් එකක් හදාගෙන 3 දෙනා කනවා. එතකොට බිස්කට් පැකට්ස් අරන් කනවා, චොක්ලට් කෑලි අරන් කනවා. ඉතින් මම එහෙම ඒ වගේ දේවල් ඔක්කොම කට් ඔෆ් කරපු කෙනෙක් නෙමෙයි ඇත්තම කතාව. මං ඒවත් කෑවා. ඒවත් කෑවට කොච්චර කිව්වත් මං දවල්ට ඒ චුට්ටක් නිකන් half a meal වගේ කාලා අර මේ සුකුරුත්තන් ඒවා දෙක තුනක් මං ඔය ෆැන්සි ඒවා දෙකක් තුනක් කාලා ඊට පස්සේ මං කන්නේ නැහැ. මං රෑ 9 රෑ 8 විතර ඉඳන් ආයේ අනිත් දවසේ දවල් 2 විතර වෙනකම් මම හිතන්නේ දවල් 2ද කොයිද මට හරියට මතක නැහැ. දවල් 2 විතර වෙනකම් මං කිසි දෙයක් කන්නේ නැහැ. කිසිම දෙයක් මං කටට දාගන්නවත් නැහැ. so that's how I did this. දවස් 3ක් එහෙමයි. එතකොට දවස් 4ක් මම ගෙදර. සතිය ගත්තාම දවස් 3ක් මම වැඩට ගියාම මම එහෙමයි. එතකොට ඊටු දවස් 4 මම ගෙදර. ගෙදර හිටපු දවස්වල මං කෑවෙම මං ලිස්ට් ඩවුන් කරන්නම් මං කාපු කෑම. මම මේ ටික විතරමයි මං හිතන්නේ මම මුළු මාස 4ටම මං හිතන්නේ මම මේ ටික විතරමයි කෑවේ. number 1 it's cornflakes. number 2 cream crackers. number 3 chicken. number 4 Coke Zero. Wait a second, everything starts with a C. yeah, it does. Okay, anyway. Number 5 is it's non-fat milk. Number 6 oats. These are mainly the 6 food that I ate for 4 months. සමහරක් වෙලාවට බොරු කියන්න ඕනේ නැහැ. ඒවා හරි ප්‍රැක්ටිකල් දේවල්. හරිද? අපි ගෙදරට අමුතු වෙනවා සමහර වෙලාවට එළියට යනවා. ඉතින් අපිට ඔය හැමදාම ගෙදර මාස 4ක් මේ කාමරයක් ඇතුළට වෙලා එහෙම ඉර වෙලා ඉන්න බැහැනේ. ඒතකොට අපි එළියට ගියාම මෙහෙම කරාම පොඩ්ඩක් එක ඒවා කැවෙනවා. එහෙම කෑමක් කැවුනොතින් මම කරන්නේ මම උදේ ඉඳන් මම දන්නවනේ මම හැන්දෑ වෙලා මම එළියට යනවා. අද මම කඩේකින් කොහෙන් හරි රෙස්ටොරන්ට් එකකින් මම කන්න යන්න කියලා උදේ ඉඳන් මම මුකුත්ම කන්නේ නැහැ. උදේ ඉඳන් රෑ 8 වෙනකන් I don't eat anything. එතකොට ඒ රෑ 8ට ඒකෙන් මොකක් හරි ඒකත් මම දන්නවනම් කැලරීස් 1000යි කියලා හරියට මේ 1000 කනවා. ඊට පස්සේ ආයේ next day උදේ වෙනකන් මම මුකුත්ම කන්නේ නැහැ. මම කෑවේ හැමදාම ඒ ටික. cornflakes එක non fat milk දාගන්නවා. non fat milk වලට මාරු වෙන්න මට තිබ්බ අකමැත්ත guys. I hated it. I hate non fat milk.
I love full cream milk, let's be really honest. මම දෙම මම non-fat ගත්තේ. yogurt එකක් ගත්තත් මම non-fat. I forgot 2 more, eggs and sausages. ඒ දෙකත් මම හරියට කෑවා. So මම පුරුදු වුණා හැම දෙයක්ම මම non-fat ගන්නේ, diet coke ගන්නේ. diet coke නෙමෙයි, නිකන් coke zero, කෙලිම coke zero ගන්නේ. මම කියන්නේ මට හරිම අමාරු කෙනෙක් ඔය coke sprite නැතුව මට හරි අමාරුයි. I'm not saying that it's good for me. I'm not, but also on the other hand you have to also understand that this journey, it's very tough. It's really very tough. And then if you remove yourself from everything, it's not practical. You'll lose interest very quickly, you'll lose the motivation very quickly. So you have to give yourself a few treats here and there. ඒ වගේ වෙලාවට මම ඉතින් මට දෙන ට්‍රීට් එක තමයි මම ඩයට් කෝක් ගන්නවා. ඩයට් කෝක් නෙමෙයි කෝක් සීරෝ ගන්නවා. උදේට මම හැමදාම කන්නේ corn flakes විතරමයි. corn flakes වලට chia seeds. I forgot chia seeds as well. Chia seeds, or I make chia seed pudding with oats දාලා මම chia seed pudding හදනවා. කලින් දවසේ ඉඳන් හදලා මම දාලා තියෙනවා. ඒව තමයි මම කන්නේ. ඉතින් උදේට මම කන්නේ ඒක. එතකොට කන එක මෙහෙම හොගාලා බෙදා ගන්න එපා. චූට්ටක් විතරක් බෙදා ගන්න. කියන්නේ බෝල් එකෙන් චුට්ටක් විතරක් නිකන් තමන්ගේ සමහර කලකට බඩ පිරෙන්නේ නැහැ කරන්න දෙයක් නැහැ. ඒත් නිකන් හිත පිරෙන තරමට පොඩ්ඩක් මොන හරි කෑවා කියන හිතෙන්ද corn flakes විතරමයි මං කෑවේ. ඒ කියන්නේ Kellogg's corn flakes විතරමයි මං කෑවේ. එතකොට දවල්ට මම chicken කිව්වොත් you must be eating chicken with bread or chicken with a little bit of rice and vegetables. No. I ate just the chicken. chicken කෑලි මෙහෙම ටිකක් breast කියමුකෝ. ලොකු breast කෑලි දෙකක් මම ඒ app එකේ pictures අරගෙන අපිට upload කරන්න පුළුවන්. එතකොට ඒ app එකෙන් හරියටම calories ගන්න පෙන්නනවා. Maybe it will change a little bit, but it gives you a rough idea of how many calories are there in each of your meals. මම ඒ කාලේ chicken එහෙම අරගෙන ඔය වගේ chicken breast දෙකක් මම air fry එකේ දාලා ගන්නවා. අරගත්තන් පස්සේ මම මෙහෙම chicken breast කෑලි දෙකක් විතරක් කනවා. ඒ දෙක කනවා. ආයෙ රෑට බඩගිනි වුණොත් cream crackers කන්නේ. cream crackers උයි බිත්තරයක් හදා ගන්නවා. මොකක් හරි බැදලා මොන හරි බිත්තරයක් නිකන් සෑන්ඩ්විච් එකක් විදිහට cream crackers දෙකක් මැද්දට බිත්තරයක් බැදලා දාගෙන ඒක කාලා තමයි මම රෑට ඉන්නේ. එහෙම කාලා තමයි මාස 4ක් guys මම එහෙම කෑවා. Trust me when I tell you, for 4 months these food are literally the only things that I ate. එහෙම කාලා තමයි මම මෙහෙම අඩු උනේ. I'll tell you guys why exercise wasn't an option for me. මට මේක ගැන හිතද්දිම තමයි ගොඩක් වෙලාවට I was very demotivated by exercise. හේතුව imagine you are eating a donut. ඒ donut එකකින් එන calories ගාන it's around 300 to 400 by the way. එක donut එකකින් guys. Okay, one donut gives around 300 to 400 calories. ඒ donut එක කාලා it takes like 10 seconds to eat a donut. මට නම් එච්චරයි මෙහෙම කාලා I can finish a donut in 10 seconds. I'm sure of it. 10 seconds of eating one donut, it's like almost 2 hours of running on a treadmill. Can you imagine that? මට එහෙම හිතද්දි the comparison of that, like I'd rather just not eat that donut. දැන් අපි යමු step number 6. Step 6 එකේ තියෙන්නේ what you're going to do while you're doing this. So now you're controlling food. Then eat amatara, what are you going to do? First thing, you bought the scale, measure yourself and make it ගොඩාක් videos වල මම බලපු හැම වීඩියෝ එකම කියන්නේ හැමදාම measure කරන්න එපා. We are human. End of the day scale එක අතන තිබ්බහම මට ඒකේ නගින්න නැතුව බලන්න විදිය. ඒ කියන්නේ මට ඒකේ ස්කේල් එක උඩ නැගලා මගේ weight එක දැනගන්නකම් මට බෑ. මගේ දවස ගෙවා ගන්න. මම ඇත්තම කතාව කිව්වොත් මම දවසට මම හිතන්නේ 5 පාරක් විතර ස්කේල් එකේ නගිනවා. ඒක තමයි ඇත්ත. We are human at the end of the day. කොච්චර ඔය videos වලින් කිව්වා don't measure yourself every day. No, I did it every day. I measured every day. I made track of it. I like made note of it. මම මුල් කාලේ මම පොතක ලිව්වා. ඒ වුණාට ඊට පස්සේ මට මේ ඕකේ වුණාම මම නිකම් මතකෙන් මම ඊයේ බලද්දි මෙච්චරයි දැන් අද බලද්දි මෙච්චරයි එහෙමයි කියලා අනිවාර්යෙන්ම definitely make track and keep track of your weight daily. scale එකේ නගිනකොට ඇඳුම් මොකුත් නැතුව නගින්න. I'm being honest with you. සමහර වෙලාවට අපි මේ ඇඳන් ඉන්න බ්ලවුස් එකයි කලිසමට මේ ෂෝට් එකක් වුණාට ඒ දෙකට සමහර වෙලාවට 500 grams හරි ඇඩ් වෙනවා. ඒකත් ඇති demotivate වෙන්න. මම මේ ඇත්ත කියන්නේ ඕගලන්ට. remove all your clothes. Just climb on the scale fully naked. Trust me when I tell you,
That also makes a big difference. Surround yourself with people who will help you through this journey. You have to have friends who are supportive throughout your whole journey. Surround yourself with people like that. ඒ කියලා again, when you have a party to go to or when you have an event to go to, don't skip out on it. Then like I said, life becomes very depressing. එතකොට එපා වෙනවා. මේ කරන දේත් එපා වෙනවා. ඉතින් එහෙම කරන්න එපා. It's all about controlling your own mind, guys. I'm telling you this. It's controlling your mouth and controlling your mind and controlling your cravings. It's all about your self-control. This entire journey, it's only about your self-control. Control yourself. I promise you, you can achieve this. If I could, so can you. Mama, I lost around 1 kg per week. එක කිලෝ එකක් මම සතියෙන් අඩු කරගත්තා. එතකොට මාසෙට මම කිලෝ 4ක් අඩු කරා. මාස 4ෙන් කිලෝ 16ක් අඩු කරා. එහෙම තමයි මම මගේ බර අඩු කරගත්තේ. So I hope මම මේ කතා කරපු හැම දෙයක්ම that it will help all of you in some way or other. And for anyone who wants to lose their weight, I hope and I pray that you achieve it. Same way how I did, same way how so many people did. I'm sure you can as well. You just have to be motivated for it. So be motivated, do it somehow, achieve your goals. This is also, if this is also one of your goals, achieve it somehow. I'm sure you can do it. මට ඒක කරන්න පුළුවන් නම් so can you. So that's it for my video. So yeah, thank you very much for watching my video today.